ඊයේ අපි සුසීම නංගිලගේ ගෙදර ගියා. අර මං ගියාම මල්ලව්ව උයව ගන්නේ ආන්න යාළගේ ගෙදර. මෙදා සැරේ එයා මට කිව්වා අද උයාගන්න පුච්චා කන්න කිව්වා. ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ එයා කිව්ව විදියට පුච්චාන් කන්න. එයාලගේ ගෙදර තියෙනවා ලස්සන බැල්කනි එකක් එයාලම හදාපු. ඉතින් ඔය බැල්කනි එක උඩ තමයි අපි දේවල් ලෑස්ති කරම් පුච්චන් කන්න පටන් ගත්තේ. සුසීම නංගිලා ගෙදර යන්න පුච්චන් කන සාද දාන්න මේ හැමදේම සැලසුම් කරේ අපේ දරුවෝ. අපි කරේ ඒවා ක්‍රියාත්මක කරපු එක විතරයි. මේ ඉන්නේ මට මෙහෙ ඉන්න එකම හොඳම යාළුවා. දරුවන්ට හැබැයි පුච්චන් කන දේට වඩා සෙල්ලම තමයි ගොඩාක් ලොකු උනේ. එයාලා අපි හිතුවටත් වඩා කලින් ඉක්මනට කෑම කාලා සෙල්ලමට පිටත් වුණා. ඔන්න බලන්නකෝ මට උයන යකා වැහුණා වගේ නෙමෙයි මගේ මහත්තයාට පුච්චන් කන යකා වැහුණාම ගලව ගන්න අමාරුයි. මේ ඔක්කොම ඉවරුණාට පස්සේ රෑ දරුවෝ නිලා කෝරුපත්තු කරා. ඇත්තටම ඊයේ දවස හරීම සතුටෙන් ගෙවුණා. සුසීම නංගිටයි ඉරංගටයි ඒකට ගොඩාක් ස්තුතියි.